තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම මේ වෙලාවේ මේ වීඩියෝ එක අරන් ඉන්න හේතුව තමයි මේ විශේෂ මල් වර්ගය ගැන. කවුරුත් දන්නවත් නැතුව ඇති, දන්න අයත් ඇති. ඒත් මේ මල් වර්ගයේ විශේෂයි. මොකද්ද? මේ මල් වර්ගය ඉතාමත් සුවඳ අලංකාරමත් මල් වර්ගයක්. ඉතින් මේ මල් වර්ගය හැදෙන්නේ රුක්ෂයක. ඒ තමයි රුක්ඛත්තන මල් කියලා කියන්නේ මෙන්න මේවට තමයි. මේ රුක්ෂයට දෙවිවරු අධිග්‍රහිතව ඉන්නවා කියලා අපේ ආදි කාලේ ඉඳන් අපේ මුතුන් මිත්තන් කියලා තියෙනවා. ඉතින් මේ රුක්ෂය කපන්න එපා කියලා කියනවා දෙවියෝ අධිග්‍රහිතව ඉන්න නිසා. ඉතින් මේ වගේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. හේතුව මේ මල් ඉතාමත් සුවඳයි, ඉතාමත් ලස්සනයි. ඉතින් මේ මල හට ගන්නකොට මේ මලේ මුලින්ම හටගන්නේ මේ වගේ කොළ පාටට තමයි මේ මල් වර්ගය හටගන්නේ. ඉන්පසු මේ දවස් දෙකක් එකහමාරක් දවස් එකමාරක් වගේ යද්දි තමයි මේ මල කහ පාට වෙන්නේ. ඉතින් මේ මල දැකලා තියෙනම් මේ මල ගැන විස්තර දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ YouTube channel එක subscribe කරන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.